රයිට්. බාහිර ඖෂධවේදී විභාගය සම්බන්ධව ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න අපි ඒ සම්බන්ධව තමයි අද කතා කරන්නේ. The Ultimate Guide External Pharmacist Exam CMC section by section syllabus breakdown and exam strategy. කියන්නේ බාහිර ඖෂධවේදී විභාගයේ සම්පූර්ණ මාර්ගෝපදේශය විෂය නිර්දේශය සහ විභාග උපාය මාර්ග CMCC මාර්ගෝපදේශය සහ පරීක්ෂය හරි. දැන් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක සම්බන්ධව රයිට්. මේ ගැන ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. බලමු මේ ගැන. ඉස්සරව මොකද කරන්න ඕනේ? ඉස්සරවම ලියාපදිංචි වෙන්න ඕනි. වයස අවුරුදු 18 සම්පූර්ණ වුණාම සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් අනුව ලියාපදිංචි වෙන්න ඕන. හරිද? ලියාපදිංචි වුණාන් පස්සේ වසර 2ක පුහුණුවක් තියෙනවා. දැන් නම් ඒක මාස 10කට අඩු කරලා තියෙන්නේ. මාස 20කට අඩු කරලා තියෙන්නේ. මාස 24ක් නේ තිබ්බේ. මාස 20කට අඩු කරලා තියෙන්නේ රයිට්. ලියාපදිංචි ප්‍රධාන ඖෂධවේදියෙකු යටතේ, ඒ කියන්නේ මාස්ටර් ෆාමසිස්ට් යටතේ එයා ට්‍රේනින් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ රිටන් එක්සෑම් එක තියෙනවා. ඒ එක්සෑම් එක තිබ්බන් පස්සේ ඊළඟ එකට යනකොට දැන් වෙනස් කරලා තියෙනවා. CMC එකකින් කියන උසුසලක එයා මාස 4ක පුහුණු කාලයකට යටත් වෙන්න ඕනේ. ඒ වගේම CMC එකෙන් තියෙනවා එක්සෑම් එක සඳහා අවශ්‍ය දේශන ඒවට සහභාගී වෙන්න ඕනේ. ඒ සහභාගීත්වයේ තියෙන්න ඕනේ රයිට්. ලියාපදිංචි වෙන්න ඕනේ ඉස්සරෝම. ඊට පස්සේ වසර 2ක පුහුණුව අර්ථ අපිට රෙකෝඩ් බුක් එක තියෙනවා. නව වට්ටෝරු 50ක් 4DC 5ක් ප්‍රිස්ක්‍රිප්ෂන් මෙඩිසින් 10ක්. ඒක අපි බලමු පස්සේ කතා කරමු. ඒ කියන්නේ රෙකෝඩින් බුක් එක ෆිල් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි විභාගයට මුහුණ දෙන්න තියෙන්නේ. රයිට්. ඊළඟට අපි විභාගය ගැන ගත්තොත් එහෙම විභාගයේ තියෙනවා රිටන් එක්සෑම් එක. ඒකෙන් 60ක් එක්සෑම් එකට ලකුණු එනවා. ඊට පස්සේ තියෙනවා ඒක පාස් වුණාන් පස්සේ වයිවා ඇන්ඩ් ඔස්පි. වයිවා වලින් 20යි, ඔස්පි වලින් 20යි. මෙතන ව්‍යුහය. විභාග ව්‍යුහය හා ලකුණු දීමේ ක්‍රමය. රිටන් එක්සෑම් එකට කන්ට්‍රිබියුෂන් එක 60යි. කියලා කියන්නේ ඔයා 60ක් එකකින් perform කරන්න ඕනේ. හැබැයි ඔයාට ඒක පාස් මාර්ක් එක 40න් ගන්න පුළුවන්. රයිට්. ප්‍රැක්ටිකල් එකට 20යි. හැබැයි ඒක 40ක් බලනවා. පාස් මාර්ක් එක. වයිවා එකෙන් 20යි. 120න් 40ක් බලනවා. රයිට්. ටෝටල් 100යි. 100න් 50ක් ඔයා කම්ප්ලීට් කරලා තිබ්බනම් ඔයා එක්සෑම් එක පාස්. රයිට්. සෑම අධීරයක් සඳහාම අවම 40ක ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතුයි. රයිට්. අතිශය වැදගත්. විභාගයේ සමත් වීමට අධීර තුනෙන්ම සමස්ත සාමාන්‍යයෙන් 50ක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත් කාරණේ. රයිට්. ඖෂධවේදී භාවිතය ෆාමසි ප්‍රැක්ටිස් ගත්තොත් එහෙම අධිකරණ ඖෂධවේදී කියන්නේ නීති රෙගුලාසි 1980 අංක 27 දරන CDD පනත. ඒක දැන් CDD කියලා නෑ, දැන් තියෙන්නේ NMR කියලා. අනේ NMR පනත සම්බන්ධ සම්පූර්ණවට දැනුම අවබෝධය ඒ වගේම ප්‍රායෝගික පුහුණුව තියෙන්න ඕන. වෘත්තීය ආචාර ධර්ම, රෝගී රහස්‍යතාවය, WHO ඖෂධ ප්‍රවර්ධන නිර්ණායක සහ SLMA ආචාර ධර්ම මාර්ගෝපදේශය සම්බන්ධවට වෘත්තීය ආචාර ධර්ම තියෙන්න ඕන. ෆාමසි කළමනාකරණය, තොග පාලනය, ගබඩා කිරීමේ ක්‍රමවේද සහ අවදානම් ඖෂධ ආරක්ෂිත කර. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඖෂධවේදියෙක් තමයි අත්‍තරම ෆාමසි එක තොග පාලනය, පර්චේසින් ඒ හැමදේම කරන්න ඕන. මොකද දැන් සමහර ෆාමසි තියෙනවා ඒ වගේ ඖෂධවේදියා වෙනම ඉන්නවා.
ඖෂධවේදී වෙනම ඉන්නවා, කළමනාකරණය වෙනම ඉන්නවා. කළමනාකරණයෙන් තමයි ඖෂධ ගන්න එක හැම දෙයක්ම තීරණය කරන්නේ. හැබැයි එහෙම වුණාම මෙතන තියෙන පොඩි ගැට්ටනයක්. මොකද දැන් ෆාමසි ඉන්න ඖෂධවේදී සහ ඖෂධවේදී කියන්නේ පුහුණුව ලබන අය තමයි දන්නේ මොන බෙහෙත්ද මෙතනින් යන්නේ නැති වෙන්නේ කියලා. එතකොට ඒවා සම්බන්ධ කනෙක්ට් එකක් නැතුව යනකොට ඒක කරන්න අමාරුයි. රයිට්? ඒක තමයි ෆාමසි කළමනාකරණය කියන්නේ අන්න ඒ සම්බන්ධව. ඊළඟට ගත්තොත් ඖෂධ නිෂ්පාදන විද්‍යාව. දැන් මේකේ තියෙන ප්‍රධාන දෙයක් තමයි ෆාමසියුටික්ස් කියන්නේ. ඒතර ෆාමසියුටික්ස් කියන්නේ ඖෂධ නිෂ්පාදන විද්‍යාව. ඖෂධ සංයෝග සහ ජීවාණුහර්ථ නිෂ්පාදනය කියලා කියන්නේ ස්ටෙරයිල් නිෂ්පාදන. සහ ඝන ඖෂධ. උදාහරණයක් පවුඩර්, සිරප්, සස්පෙන්ෂන්. දැන් මේවා ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් මේ ඖෂධ ෆාමසියුටික්ස් යටතේ. බාහිර ආලේපන තියෙන ඔයින්ට්මන්ට්, ක්‍රීම්, සපෝස්ටරි වගේ රයිට්. ඊට පස්සේ ඉන්හේලර් තියෙනවා, විස බීජ තොර නිෂ්පාදන තියෙනවා. ඒ කියන්නේ IV ඉන්ෆියුෂන් වගේ ඒවා, අයි ඩ්‍රොප් වගේ ඒවා ස්ටරයිල් කරලා නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අයි ඩ්‍රොප් එකක් එහෙම කැඩුවන් පස්සේ දවස් 28යි තියාගන්න පුළුවන් නේ. ඊට පස්සේ ඒක ආයෙ දාන්න බෑ. රයිට්? ස්ටරයිල් ප්‍රොඩක්ෂන් හින්දා. ඊළඟට ගත්තොත් එහෙම ඒකක ක්‍රියාවලිය යුනිට් ප්‍රොසෙස් එක ගැන අපි කතා කරනවා. ඇම්බරීම් නිසාන්නේ මේ සාමාන්‍යයෙන් දල ඔයාලට අදහසක් මේ යන්නේ රයිට්. සුදුජීවී සහ තත්ත්ව පාලනය. අපි සුදුජීවී ප්‍රතිශක්තිකරණ විද්‍යාව ගැන, තත්ත්ව පාලනය, ක්වොලිටි කන්ට්‍රෝල්, ක්වොලිටි ඇෂුරන්ස් ගැන එහෙම මේකෙදි ඉගෙන ගන්නවා. ස්වභාවික කියන්නේ පාම කොග්නන්සි ගැනත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ශාක සම්බන්ධව රයිට්. දැන් ඩිජිටාලියා කියලා තියෙන සාගයක්, ඒකෙන් තමයි ඩිජොක්සින් හදන්න ගන්නේ රයිට්. චේනා සාකයෙන් ලැක්සටිව් කොන්ස්ටිපේෂන් සඳහා දෙන්නේ ලැක්සටිව්. එතකොට ඕපියම් ශාකයෙන් නාකොටික්ස් ඇනල්ජෙසික් වේදනානාශක හදනවා රයිට්. වින්කා රෝසියාකින් ශාකයෙන් ඔන්කොලොජිස් ඒජන්ට්ස් පිළිකා නාශක හදනවා රයිට්. ප්‍රධාන කාණ්ඩ එක්ස්ට්‍රැච් තෙල් වර්ග ඉටි සහ පිස්ටේ. ඒ කියන්නේ පාම කොක්ලන්සි ගැන මේකෙදි කතා කරනවා රයිට්. අතිශය වැදගත් ඖෂධ සහ ප්‍රතිකාර විද්‍යාව. ඒ කියන්නේ ෆාමකොලොජි ඇන්ඩ් තෙරපියුටික් ගැන අපි දැනගෙන ඉන්න ඕන රයිට්. ඖෂධ චාලක විද්‍යාව, ඖෂධ ගතික විද්‍යාව කියන්නේ ෆාමකෝකයිනෙටික්ස්. මේ ෆාමකොලොජි කියන එක කොටස් දෙකකට බෙදනවානේ. එකක් ෆාමකෝකයිනෙටික්ස්, අනික ෆාමකෝ ඩයිනමික් රයිට්. ෆාමකෝකයිනෙටික්ස් කියන්නේ ශරීරයේ මගින් ඖෂධයට සිදු කරන බලපෑම. ශරීරයේ මොකද්ද ඖෂධයට සිදු කරන බලපෑම? මොකද්ද කරන්නේ? ඇට්මී කියලා කියනවා මේකට. ඇබ්සෝප්ෂන්, ඩිස්ට්‍රිබියුෂන්, මෙටබොලිසම්, එක්ස්ක්‍රියේෂන් රයිට්. ඊට පස්සේ ඖෂධ ගතික විද්‍යාව කියලා කියන්නේ ෆාමකෝඩයිනමික් කියන්නේ ඖෂධය මගින් ශරීරයට කරන බලපෑම. රයිට්. මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක. දැන් මේ අපි කතා කරගෙන ගියේ දැන් ආයන් මේ ප්‍රධාන විෂයන්. ඒ කියන්නේ මේ ඖෂධ මේකේ ප්‍රධාන විෂයන්. දැන් අපි ගත්තොත් එහෙම මේ බාහිර ඖෂධ වේදී විභාගය තියෙනවා. රයිට්. ඔන්න විභාගය. එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම්. හොඳට පැහැදිලි කරගන්න. මේකට මොකද කරන්න ඕන මුලින්ම? ඔයාගේ සුදුසුකම් අනුව ඔයා ලියාපදිංචි වෙන්න ඕන. රයිට්. බයෝසයන්ස් කරලා ඒ සුදුසුකම් අනුව ලියාපදිංචි වෙන්න ඕනේ. අපි සුදුසුකම් මොනවද කියලා බලමු. ඊට පස්සේ ඔයා වසර 2ක පුහුණු කාලයට යටත් වෙන්න ඕන මාස්ටර් ෆාමසිස් යටතේ. ඊට පස්සේ ඒ කරන කාල සීමාවේදී ඔයා රෙකෝඩ් බුක් එක ෆිල් කරලා විභාගයට මුහුණ දෙන්න ඕන. රයිට්. ඒක තමයි ප්‍රධාන දේ. ඊළඟට ගත්තොත් මේ එක්සෑම් එකේ view එක. එක්සෑම් එකේ ලකුණු දීමේ ක්‍රමය තමයි මේ එක්සෑම් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් written එක්සෑම් එක, අනික එකක් දැන් මෙහෙමනේ. දැන් ඔන්න එක්සෑම් එකට රෙජිස්ටර් වුණා. රයිට්. ඊට පස්සේ රයිට්. ඊට පස්සේ දැන් එක්සෑම් එකට රෙජිස්ටර් වුණා.
එක්සෑම් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොකද්ද? ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. right. මොනවද මේ ප්‍රධාන කොටස් තුන? එකක් තමයි written exam එක. right. එකක් තමයි written exam. ඊට පස්සේ ඒක පාස් වුණාන් පස්සේ දැන් තියෙන අලුත් නීතියක් CMC එකකින් කියන උසුසලක යා වැඩ කරන්න ඕන මාස 4ක්. right. ඒ පුහුණු කාල සීමාවකට යටත් වෙන්න ඕන. ඊට පස්සේ තමයි ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. ප්‍රැක්ටිකල් එක පුතා බෙදනවා Viva and OSPQ. right. ඔක තමයි ප්‍රධානම දේ. එතන මේ OSP exam එකේ තියෙනවා වෙනම ටිකක් Viva exam එකේ ඒවා පස්සේ කතා කරමු. මේ written exam එක ආයෙ බෙදනවා කොටස් දෙකකට. right. written exam එක කොටස් දෙකකට බෙදනවා. එකක් MCQ පේපර් එකක් දෙනවා ප්‍රශ්න 50ක් තියෙන. මොකද MCQ පේපර් එකක් දෙනවා. right. අනිත් එක තමයි පුතේ SCQ පේපර් එකක් දෙනවා. right. EQ. right. මේ MCQ පේපර් එකට ප්‍රශ්න 50ක් තියෙනවා true or false ගහන්න ඕන. හරි. මේකේ මොනවද තියෙන්නේ ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න 50ක් තියෙනවා. මේ සාමාන්‍ය O level ප්‍රශ්න වගේ නෙවෙයි. ඔප්ෂන් 5ක් තියෙන එක ප්‍රශ්නයක. එක MCQ එක ඔප්ෂන් 5ක් තියෙනවා right. SCQ එකේ තියෙන්නේ ප්‍රශ්න 5යි. ඔප්ෂන් 5යි තියෙන්නේ right. ඒකට ඕක තමයි විභාග view එක right. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඒ විභාගයේ written exam එකට 60යි ප්‍රැක්ටිකල් එකට 20යි viva එකට 20යි එතකොට 100 එන්නේ එහෙමයි ඒ 100ට මේ හැම කොටසකටම 140ක කන්ට්‍රිබියු මේ පාස් මාර්ක් එකක් තියෙනවා ඔයා ඉතින් ඒ 100 ඒ කියන්නේ 150ක ලකුණු ගන්න ඕන එක්සෑම් එකට රයිට් එතකොට මේ එක්සෑම් එකේ ගත්තොත් එහෙම මේකේ තියෙනවා ෆාමසි ප්‍රැක්ටිස් රයිට් ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා ඊට පස්සේ ෆාමසි ප්‍රැක්ටිස් තියෙනවා ඊට පස්සේ ගත්තොත් එහෙම ෆාමසිටික්ස් කියලා කොටසක් තියෙනවා සුද්ධජීව සම්බන්ධ කොටසක් තියෙනවා ඊට පස්සේ ෆාමකොග්නොසි ගැන කොටසක් තියෙනවා ඒ කියන්නේ සාක්ෂි සම්බන්ධව කතා කරා ඊට පස්සේ තමයි ෆාමකොලොජි කියන්නේ ඒ කියන්නේ බෙහෙත් වලින් මොකද වෙන්නේ කියන එක තියෙනවා ඊට පස්සේ ලිඛිත විභාගය සඳහා උපාය මාර්ග රයිට් මෙන්න මේ උපාය මාර්ග ටික බහුවර්ණ ප්‍රශ්න MCQ ප්‍රශ්න 40ක් කියලා තියෙන මේ පරණ මේකට ප්‍රශ්න 50ක් තියෙනවා right anatomy physiology pharmacology කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලා මේකේ තියෙන්නේ ඒනොට දැන් pharmaceutics පැත්තෙන් තමයි වැඩිපුර එන්නේ ගණනය කිරීම දැන් match up prosology මාත්‍රා කියන්නේ ප්‍රතිශත ගණනය කිරීම percentage calculation පැත්ත එනවා right කාල කළමනාකරණයේ රචනා ප්‍රශ්න සඳහා නීතිමය කරුණු කියන්නේ NMR පනත සහ නිවැරදි අර්ථ දැක්වීම කරුණු වශයෙන් bullet point bullet point right point වශයෙන් පැහැදිලි කරලා ඉදිරිපත් කරන්න ඕනලු right ප්‍රායෝගික view එක ඔස්පි සඳහා මේ තියෙන එක අපි පස්සේ කතා කරමු spot text තියලා label කිරීම සංයෝගය ඔය සම්බන්ධ තමයි ඔස්පි සම්බන්ධ වෙන්නේ වාචික ව්‍යුහය තමයි කියන්නේ වයිව එකට එන්නේ පුතා මෙහෙම අපි එක්කෙනෙක් ගිහිල්ලා ඉන්නකොට දෙන්නෙක් අපෙන් ප්‍රශ්න අහනවා එක්කෙනෙක් ડોක්ටර් කෙනෙක් එක්කෙනෙක් සීනියර් ෆාමසිස්ට් කෙනෙක් රයිට් එතකොට අරමුණ ස්වභාවය තමයි වෛද්‍යවරයෙකු හා ජ්‍යෙෂ්ඨ ඖෂධ වෛද්‍යවරයෙකු සමග සිදු කරන විනාඩි 15ක වෘත්තීය සාකච්ඡාවක් ඒක ඉංග්‍රීසි වලින් යන්නේ the object තමයි කටපාඩම් කිරීම නොව ඔබගේ ප්‍රායෝගික දැනුම රෝගී ආරක්ෂාව තහවුරු කිරීමේ ඒ කියන්නේ ඔයාලට කටපාඩම් කරපු දැනුම නෙවෙයි එතනදි බලන්නේ ඇත්තටම ප්‍රැක්ටිකල් නොලෙජ් එක රයිට් පුහුණු වාර්තාපත පොඩ්ඩක් බලනවා ඔයා මොකද කරේ කියලා
වාචික විභාගයේ ප්‍රධාන මාතෘකා ගත්තොත් එහෙම high alert drugs. ඒ කියන්නේ ටයිරොක්සින්, මෙතොරෙක්සේට්, වෝෆරින් සහ ඉන්සියුලින් සඳහා නිවැරදි ගබඩා කිරීමේ ක්‍රම සහ රෝගීන් ලබා ද යුතු උපදෙස්. ඔයගෙව තමයි අහන්නේ. ඒතර මෙඩිකල් ඩිවයිස් ගැන අහනවා. ඔය MDI, DPI ගැන ෆාමසි ඔපරේෂන් ඖෂධ ගබඩා කිරීම පිළිවෙල කල්යුතු තොග ඉවත් කිරීම ඔයාගේ ෆාමසි ක්‍රියාපටිපාටි ඒ වගේ ඒවා බලනවා අහනවා නියුට්‍රිසිටිකල් ගැනත් පොඩ්ඩක් අහනවා ආහාර සහ ඖෂධ අතර වෙනස හඳුනා ගන්න රයිට් ඔය ගාලික් කැප්සූල් ග්ලූකෝසමින් ඊවනින් ප්‍රයිම් රෝස් සෙල් වගේ වගේම අහනවා රයිට් වට්ටෝරු හඳුනා ගැනීම රයිට් ප්‍රිස්ක්‍රිප්ෂන් ගැන පොඩි මේකක් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් තමයි අපේ ප්‍රධාන මේක. රයිට්. ඊට පස්සේ අපි වාචික විභාගයේදී කළ යුතු නොකළ යුතු දේ ගැන මෙතන කතා කරනවා. සෞඛ්‍ය වෘත්තකයතුර සරලන වෘත්තීය ලෙස ඇඳුම් ඇඳීම. රයිට් ඒක කළ යුතු දෙයක්. හොඳට ඇඳගෙන යන්න ඕනේ. හොඳට. පැහැදිලිව මධ්‍යම වේගකින් කතා කරන්න ඉංග්‍රීසි භාෂාව වඩා සුදුසුව සංකීර්ණ කරුණු පැහැදිලි කිරීමට සිංහල භාවිතා කිරීම ගැටලුවක් නෙවෙයි. වෛද්‍ය සහ ඖෂධවේදී පාරිභාෂිත වචන විශ්වාසයෙන් යුතුව වාචික කිරීම රයි. නොකළ යුතු දේ තමයි පරීක්ෂකවරුන් සමග කිසි විටකත් තර්ක කරන්න එපා. නොදන්නා පිළිතුරු ඒවා කරන්න කියලා තමයි කට්ටිය ෆේල් වෙන්නේ රයිට්. නොදන්නා පිළිතුරු අනුමාන නොකරන්න. ඔබ පිළිතුරු නොදන්න ඒ දන්නේ නැති ලෙස පිළිගන්න ඕන රයිට්. කලබල වෙන්න එපා. ඒ වගේ ඒවා අපි පස්සේ කතා කරන්න පුළුවන්. නිර්දේශ කියවීම ඔබේ අවසන් අරමුණ විභාගයේ සමත් වීම පමණක් නොව ආරක්ෂිත ෆාමසියක් පවත්වාගෙන යාමේ අන්න අපේ එක්සෑම් එක මේ පාස් වෙන එක නෙවෙයි අපේ අරමුණ අපි එතනින් එහාට දෙයක් කරන්නේ කොහොමද කියන එක තමයි අපේ